බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටියේ ශ්‍රී ලංකාව තරඟ වදින ක්‍රිකට් තරඟය දිහායි. මෙය අපේ රටට තීරණාත්මක ක්‍රිකට් තරඟයක් වුණත් එහිදී ලංකාවට හිමි වුණේ සුපුරුදු පරිදිම අන්ත පරාජයක්. මෙන්න බලන්නකෝ මේ පරාජයත් එක්ක මුහුණු පොත එකම සිනා සයුරක් වෙලා. කතා කරන්න එපා මල පැනලා ඉන්නේ. මේවා බලන අපිට වැලි දාලා ඕන. sorry. ශ්‍රී ලංකාව කියලා ටීම් එකක් වර්ල්ඩ් කප් එකේ හිටියේ නෑ කියලා හිත හදාගෙන නින්දට යන මම. මේ වගේ ලොන්ත කණ්ඩායමකට පුහුණුකාරීත්වය දරා තමන්ගේ නම්බුවත් නැති කරගත් ඒ කාලේ අපේ වීරයෝ දෙන්නට දෙමුද ලෝභ නැතුව ලයික් එකක්. සෙමිනිමි මම බොමි. අපේ සිංහ පැටවුන්ට තව ඕවර් 20ක් තිබුණා නම් අනීවා මැච් එක දිනනවා. ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාව එපා කරවපු එක ගැන ඇත්තටම ලැජ්ජයි. බෝලේ එච්චර කැපේ කියලා අපි හිතුවෙත් නැහැ. හරි අඬන්න එපා. තව ටිකකින් තව සෙමියක් ඒවි. ඒකේ හරි නැගලා යමු. අපි දිනපු පරණ මැචුයි මුරලිගේ කතාවයි අහන බලන මම. සුද්දෝ අපේ ගෙදරටම ඇවිත් අපිට නෙලලා ගියාම. එහා ගෙදර උන්ටත් අප්‍රිකන් කාර්යෝ වගේක් ඇවිත් නෙළුවා කියලා ආරංචියක් ආවම. Do me a favor, please. Get out of here. Get out of here, man. මොකද බන් ඔට්ටු දිනලත් පෙරදිලා වගේ hina වෙලා සතුටින් අපි වගේ ඉඳපල්ලකෝ. කවදා හරි මේක හැදෙයි කියලා හිතනවනම් ඒක වෙන්නේ නැහැ. කෙලියේ උන් කෙලියේ. එළියේ අපි එළියේ. What the fuck? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිරන්තරයෙන් අපෙන් ඉල්ලන දෙයක්. අනේ අපි වෙනුවෙන් ඉන්න. මහත්තයෝ අපි නම් ඔයාලා වෙනුවෙන් හිටියා. හැබැයි ප්‍රශ්නය ඔයාලා කවද්ද අපි වෙනුවෙන් හිටියේ? Shut the fuck up. Back the fuck up. I knock the fuck out you. Hey. මුන් වර්ල්ඩ් කප් එකක් දිනලා හිස් තැනක් තිබ්බා. ඒ හස්සට ලොන්තයෝ රිංගුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට කියන්නේ අඩුම තරමේ දැන්වත් බඩවල් පුවල් තියෙන ක්‍රිකට් කන කාලකන්නි ටික එළියට දාලා මේ වගේ එළියේ ඉන්න දක්ෂයෝ ඇතුළට ගේන්න මොලේ කල්පනා කරපල්ලා. මේ දක්ෂයෝ නැත්නම් නිකම්ම වයසට යනවා. අනුර සහෝදරයාට ඍජු අභියෝගයක්. ලාංකික අපේ ලේවලට බැඳිච්ච ක්‍රිකට් ක්‍රීඩාව හදලා පෙන්වන්න. දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ධ කරන එක අදින් ආරම්භ කරන්න.